අමන්ති මහත්මිය දැන් ඔබේ ඩිප්ලෝමා සහ HND පාඨමාලා යටතේ සිසුන්ට තෝරගන්න පුළුවන් විෂය ක්ෂේත්‍ර මොනවද කියන කාරණේ දැනගන්නට කැමතියි. ඔව් දැන් මේ වෙනකොට ලංකාවේ සහ ලංකාවේ පිටතත් ඉතාම වැඩිපුර ඉල්ලුමක් තියෙනවා. මොකද අපි කතා කරනවා මේ ඩිජිටල් කරණය හැම ක්ෂේත්‍රයකම. එතකොට එක ක්ෂේත්‍රයකට සීමා නොවි අපි ගත්තොත් සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කරමින් සයිබර් සිකියුරිටි සහ නෙට්වර්ක් ඉංජිනියරින් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් වගේ ක්ෂේත්‍ර අපි ළඟට හුඟක් එන දරුවන්ගේ කැමැත්ත ඒකයි. මොකද ඒගොල්ලන් දැන් ඇත්තටම කියනවා නම් දැන් ඉන දරුවොත් බොහොම මේ ඉන්ෆර්මේෂන් ඒගොල්ලන් හොයනවා. ඒගොල්ලන් සර්ච් කරනවා. නිරන්තරයෙන් ඒගොල්ලන් බලනවා. එතකොට මේ අංශවලින් ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා රැකියාව වෙළඳපොලේ. ඉගෙන ගන්න ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් මේවා ඉතා බහුලව අපේ එන දරුවෝ ඉල්ලනවා සහ අපි අවුරුද්දෙන් අවුරුද්ද අපිත් අලුත් දේවල් සොයමින් මේගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් ඔෆර් කරනවා. ඊට අමතරව quantity serving civil engineering විශේෂයෙන් ලංකාවේ මැද පෙරදිග වගේ ගත්තට පස්සේ හුඟක් රැකියා බහුල ක්ෂේත්‍රයන් ඒ අංශවලුත් අපේ HNDs තියෙනවා. සහ තාමත් අපේ බිස්නස් වලට තියෙන ආදරයක් නැති වෙලා නැහැ. හුඟක් දරුවෝ එනවා. මොකද බිස්නස් කියන ක්ෂේත්‍රෙනුත් හුඟක් රැකියා දැන් පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා විවෘත වෙලා තියෙනවා. සහ උපාධි වලට යන්න ඉතාම පහසු මාර්ග. ඉතින් මේ වගේ තව ඉස්සරහට එන්නත් තියෙනවා කීපයක්. මේ ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් අපේ HND පාඨමාලා තියෙනවා.